කොහොමද ඉතින් හැමෝටම ඔන්න අදත් ඔයාලව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරන් ආවේ ඔයාලට මගේ කලින් වීඩියෝ එකේදී මම කිව්වනේ 2026 බුලට් ජර්නල් එක හදන විදිහ අරගෙන එනවා කියලා. ඉතින් මුළු පොතම හදන විදිහ නම් අරගෙන එන්න බැරි වුණා. හැබැයි හදලා ඉවරුණු පොත ඔයාලට පෙන්වන්න මම අරගෙන ආවා. හැබැයි කියන්න ඕනේ පොත සම්පූර්ණයෙන්ම තාම ඉවර නැහැ. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් එතකම් මම ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්නත් එක්ක පොත අරගෙන ආවා. ඉතින් මේ නම් මම පොතේ මුල්ම පිටුව හදා ගන්නවා. ඒ කියන්නේ මුල්ම පිටුව 2026 කියලා ලියා ගන්න පිටුව තමයි මේ කරන්නේ. ඉතින් මම ලොකුවට චිත්‍ර අඳින්න දන්න කෙනෙක් නන් නෙවෙයි. ඉතින් මම දන්න විදිහට තමයි මේක අඳින්නේ. ඉතින් මන් දන්නවා ගොඩක් අයට චිත්‍ර අඳින්න නම් පුළුවන්. ඉතින් මේවට අයිඩියාස් ගන්න ඕන තරම් Pinterest app එකේ තියෙනවා. ඉතින් මමත් එහෙම අයිඩියා එකක් අරගෙන තමයි මේ අඳින්නේ. මෙහෙමයි ඉතින් මේ පොතක් හදනකොට මේකේ කැත ලස්සන එහෙම නෙවෙයි අපි හිතන්න ඕනේ. අපිට පුළුවන් උපරිමයෙන් අපි දන්න විදිහට තමයි මේ පොත හදා ගන්න ඕනේ. මොකද මේක අපි පෞද්ගලිකව පාවිච්චි කරන දෙයක්නේ. ඉතින් මේ පොත පෙරලලා අපිට ආස විදිහට දවසේ කරගෙන යන්න තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම නම් කියන්නේ අපි චිත්‍ර අඳින්න දන්නේ නැහැ. ඉතින් එහෙම කියලා එහෙම ඉන්නේ නැතුව ගොඩක් අය මම දැකලා තියෙනවා ස්ටිකර්ස් වලින් විතරයි මේ ඔක්කොම කරන්නේ print out අරගෙන. ඉතින් එහෙම ඕනේ නැහැ. ඔයාලට මේ එහෙම print out ගන්නම අවශ්‍ය නැහැ. ඉතින් Taman දන්න විදිහට දේවල් කරගෙන යන්න. ඉතින් Taman දන්න විදිහට රූප ඇඳලා Taman එතකොට Tamanට සතුටුයිනේ. මේ පොත හැම අපි අවුරුද්දක් නඩත්තු කරනවනේ. එතකොට අපි පොත පෙරලලා බලනකොට අනේ මේ අපි ඇඳ දේවල්නේ කියන සතුට අපිට ඇති වෙනවා. ඉතින් මම පොඩක් ඔය අත මේවා කරේ මොකද අපේ ගෙදර පූසෙක් නැති වුණාට අහල පහල ඉන්න පූසෝ මම වඩා ගන්නවනේ. ඉතින් එක්කෙනෙක් මගේ අත හොරලා ඔය හිරිච්ච එක තමයි තිබ්බේ. හරි ඔන්න ඉතින් මම මේක පාට කරනවා. මේ කියන්න ඕනේ මේවට මම ලොකු හයිලයිටර්ස් එතකොට ඔය දැන් වෙළඳ පොලේ තියෙනවනේ මිල අධික දේවල්. මම ඒ කිසි දෙයක් පාවිච්චි කරේ නෑ. එහෙම එපා කියනව නෙමෙයි. ඒ වුණාට මේක මං කරේ ඇත්තටම මගේ ළඟ තියෙන දේවල් වලින් විතරයි. මගේ ළඟ ඇත්තටම තිබුණේ සාමාන්‍යයෙන් අපි ඔය පාවිච්චි කරන හයිලයිටර්ස් 3-4ක් පාට පැන්සල් ප්ලැටිනම් ඒ ටික තමයි මට තිබුණේ. ඉතින් මම මේ පොත හදන්න ඒ ටිකම තමයි පාවිච්චි කරේ. මම මේක හදන්න ගත්තේ ප්‍රෝමේට් එකේ කොටු රෝල් පොතක්. ඉතින් මම අහලා තියෙන විදිහට නම් කොටු රෝල් පොත් සහ ඩොට් බුක් එක ගොඩක් මේකට වැදගත් කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි මම කොටු රෝල් පොතක් මේකට පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ කොටු රෝල් පොතක් ගන්න. මොකද මේ ගිය පාර මම ගත්තේ තනි රෝල් පොතක්නේ. ඉතින් මට ඒකේ අර ට්‍රැකර්ස් එහෙම අඳිනකොට මේ කොටු රෝල් අර කොටු ගහ ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ පාර මම කොටු රෝල් පොතක් ගත්තේ. ඒ නිසා ඇත්තට මේක වැඩි පහසුයි කියලා හිතෙනවා. මම අර කලිනුත් කිව්වනේ මම ලොකුවට චිත්‍ර අඳින්න දන්නේ නැහැ. ඉතින් පාට කරන එකත් මම ලොකුවට දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම දන්න තරමින් තමයි මේ කරගෙන යන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් මේක කොහොමද මම ඉවර කරගත්තේ කියලා. ඉතින් ඒ ගමන් මේ වීඩියෝ බලන පුංචි නංගිලාට උපදෙසක් දෙන්න හිතුවා. ගොඩක් අය හිතනවනේ අපිට අනිත් අය කරන දේ මේ විදිහටම අපිට දේ තියෙන්න ඕනි කියලා. ඉතින් එහෙම එකක් නැහැ. ඇත්තටම අපි හැමෝටම එකම විදිහේ ජීවිත නෙවෙයිනේ ලැබිලා තියෙන්නේ. ඉතින් අපිට ලැබුණු ජීවිතේ අපිට තියෙන සම්පත් වලින් අපිට පුළුවන් විදිහට තමයි හැමදේම කරගන්න ඕනේ. ඉතින් අර හැමෝම එකම විදිහට එකම රටාවකට ජීවත් වෙන්න ගියාම කිසිම වෙනසක් නැහැනේ සමාජේ වුණත්. ඉතින් අපි හැමෝම වෙනස් විදිහට ලස්සන දේවල් අපිට පුළුවන් විදිහට කරලා හිටියොත් සමාජෙත් ලස්සන වෙයි, විවිධත්වයක් තියෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට යෝජනා කරනවා. ඉතින් තමන්ගේ තියෙන දේ තමන්ගේ පුළුවන් විදිහට කරලා බලන්න හොඳ වෙනසක් වෙයි. මම ඒක මේ අදාළ කරේ මේ බුලට් ජර්නල් එක හදන දෙයටම තමයි. ඉතින් ඒකත් එක්ක ජීවිතේ ගොඩක් දේවල් වලට මේක හාල් කරගන්න පුළුවන්. ඉතින් බලන්නකො බුලට් ජර්නල් එකක් හදනකොට අර ගොඩක් අය හිතනවනේ හැමෝටම අර එකම විදිහේ පොත් තියෙන්න ඕනේ, එකම විදිහේ අවශ්‍ය සම්පත් ටික තියෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම එකක් නැහැ. තමන්ගේ මට්ටමින් තමන්ට පුළුවන් විදිහට දේවල් කරගෙන යන්න. ඉතින් මම මෙන්න මේ චිත්‍රයන් දෙක මෙන්න මේ විදිහට තමයි අවසානයේ තියෙන්නේ 2026 my bullet journal කියලා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම පොතම හදලා ඉවර කරේ. ඉතින් මම ඔයාලට කිව්වනේ පොත හදන එක වීඩියෝ කරගන්න බැරි වුණා කියලා. ඉතින් දැන් මම ඔයාලට ලෑස්ති වෙන්නේ මගේ පොත සම්පූර්ණයෙන් හදපු විදිහ පෙන්නන්න. ඉතින් හදන ඒවා නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් දැන් බලා ගන්නකෝ මම පිටු කොහොමද ඕගනයිස් කරලා මේක හදාගත්තේ කියලා. ඉතින් ඒ ගමන් මම ඔයාලට පෙන්නන්නම්. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ මම මගේ තියෙන දේවල් වලින් තමයි මේක කරන්න පටන් ගත්තේ කියලා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද මේකට පාවිච්චි කරපු දේවල් කියලා. ඉතින් මේ පේනවනේ ඔයාලට මගේ ළඟ තියෙන පෑන් ටිකයි ප්ලැටිනම් පාට පැන්සල් තමයි පාවිච්චි කරේ. ඉතින් මේ ඊට අමතරව නම් අර ඩස්ට් ග්ලිටර් පෑනයි ජෙල් කළු පෑනයි පාවිච්චි කරා. ඉතින් දැන් අපි බලමු මගේ පොතේ කොහොමද පිටු ටික තියෙන්නේ කියලා. ඔන්න පළවෙනි පිටුව. ඉතින් මේක ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහටම ඕනේ නෑ. Tamanට පුළුවන් විදිහට හදාගන්න පුළුවන් පළවෙනි පිටුව. ඉතින් ඒක ගොඩක් ලස්සනට තිබ්බම අපිට ආස හිතෙනවා අපේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඊළඟට මම කැලෙන්ඩර් එක තමයි ඇලෙව්වේ. ඉතින් මේක නම් ඇත්තටම මතින් ලිව්වේ නැහැ. මේක ප්‍රින්ට් එකක් අරන් තමයි එළෙව්වේ. ඉතින් මම ඇත්තටම පසුතැවෙනවා අපරාධේ මට මේකත් අතින්ම ලියන්න තිබ්බේ කියලා. ඉතින් ඊළඟට ස්පෙෂල් ඩේස් ටික තමයි දාන්න මේ පිටුව වෙන් කරලා තියෙන්නේ. ඊළඟට විෂන් බෝඩ් එකට පිටු දෙකක් මම අයින් කරා. විෂන් බෝඩ් එක නම් තාම හැදුවේ නැහැ. මම ඔයාලට කිව්වනේ මම තාම පාගෙට කරලා තියෙන්නේ කියලා. ඉතින් විෂන් බෝඩ් එකට පිටු දෙකක් අතහැරියේ ටිකක් හිතලා මම ඒක හදාගන්න ඕනේ නිසා. ඉතින් ඊළඟට about me page එක ඒකේ මගේ ප්‍රොෆයිල් එක මගේ විස්තර මගේ නම වයස උපන්දිනය වගේ දේවල් සහ මම කැමති ආස කරන දේවල් ලියන්න තමයි වෙන් කරේ. ඊළඟට මේ what makes me happy කියන page එක මම දැම්මා. ඒකෙදි මගේ සතුට මම සතුටු වෙන්නේ මොන වගේ දේවල් වලින්ද කියන එක පින්තූර විදිහට අඳින්න තමයි මම මේ පිටුව වෙන් කරේ. උදාහරණයක් විදිහට මම YouTube කරන්න ආසයි. ඉතින් YouTube වලින් මම සතුටු වෙනවා. අන්න ඒ වගේ ගොඩක් දේවල් තියෙනවනේ ජීවිතේ. අන්න ඒ දේවල් පොඩි ඉමෝජි එකක් විදිහට ඇඳලා තියන්න තමයි මේ පිටුව තියෙන්නේ. ඉතින් ඊළඟට මගේ පවුලේ අයගේ බර්ත්ඩේස් ටික දාන්න තමයි මේක වෙන් කරේ. ඉතින් මේ රෝස පාටින් මම මාක් කරලා තියෙන්නේ ඒ තියෙන්නේ මගේ පවුලේ අයගේ බර්ත්ඩේස් තියෙන දවස්. ඉතින් අනිත් ඒ වගේ බර්ත්ඩේස් නැති මාස නිකම්ම තියලා තියෙන්නේ. ඉතින් ජනවාරි වල අපේ එක්කෙනෙක් ඉන්නවා, පෙබරවාරි එක්කෙනෙක් අන්න ඒ වගේ වෙන් කරලා දාලා තියෙන එයාලගේ නම් ටික ලියා ගන්න. ඉතින් ඊළඟ පිටුව ගෝල්ස් ලියන්න තමයි වෙන් කරේ. මගේ මේ අවුරුද්දේ තියෙන ගෝල්ස් ටික ලියා ගන්න තමයි මේ පිටුව වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට ඒක නම් චුට්ටක් කැත වුණා. ලස්සන වදන් ටිකක් ලියා ගන්න මම ධෛර්යමත් වෙන විදිහට ටිකක් ලියා ගන්න තමයි මේ පිටුව වෙන් කරේ. ඉතින් ඒක මම හිතන් ඉන්නේ ස්ටිකි නෝට්ස් නිසා ඒක ගලවලා වෙන විදිහකින් ලස්සනට ඒ ටික ලියා ගන්න. ඉතින් ඔයත් සෝෂල් මීඩියා ගොඩක් ෆලෝ කරන කෙනෙක් නම් ඉතින් ඔයාටත් චැනල් පේජ් තියෙනවා නම් ඔයාට පාස්වර්ඩ් එහෙම නිතරම අමතක වෙනවා නම් අන්න ඒක ගොඩක් හොඳයි. මොකද ඒකෙදි අපිට පුළුවන් අපේ පාස්වර්ඩ් ටික channel වල පාස්වර්ඩ් එහෙම ලියලා තියාගන්න. ඉතින් ඊළඟට පීරියඩ් ට්‍රැකර් එක ඒක නම් ගොඩක් අය දන්නවනේ. අපිට පීරියඩ්ස් හැදුණු දිනය මාක් කරලා ඒක දවස් 3ක් 4ක් වගේ තියෙනවා නම් ඒක දිගට කොටු ටික පාට කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට මම මේ අවුරුද්දේ කියවන්න බලාපොරොත්තු වෙන පොත් ටික ලකුණු කරන්න තමයි මේක දාලා තියෙන්නේ බොක්ස් කියන එක. ඉතින් සමහර විට මේ රැක් එක මදි වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් තව රැක්ස් ඇඳ ගන්න මම ඉඩ තියලා තියෙනවා. ඉතින් ඊළඟට මම මේ අවුරුද්දේ බලන්න බලාපොරොත්තු වෙන මූවිස් ටික ලකුණු කරන්න තමයි මේක වෙන් කරලා තියෙන්නේ. සමහර විට මේකට වඩා වැඩි වෙන්න පුළුවන් මූවිස්. ඉතින් ඒවා ලකුණු කරන්න තව ඉඩ තියෙනවා පිටුවේ. ඊළඟට ට්‍රැවල් ගෝල්ස්. ඉතින් මේකෙදී මම කොහේ හරි ගියොත් ඒ ගිය තැන ලියලා චූටි ඒකට ඒ තැනට අදාළ චූටි ඉමෝජි එකක් රූපයක් අඳින්න තමයි මේ කොටු වෙන් කරලා තියෙන්නේ. කොටු ඇතුළෙම ලියලා චිත්‍රයක් අඳින්න පුළුවන්. ඉතින් මේ අයිඩියාස් ඔයාලට ඕන තරම් Pinterest එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම ෆියුචර් ලොග් එකට තමයි ඉඩ වෙන් කරේ. ඒකෙදී මම අවුරුද්දේ මාස 12 කැලෙන්ඩර් මෙතන අඳින්න ඕනේ. ඇඳලා ඒ මාසෙට අදාළව මට තියෙන විශේෂම වැඩ ටික යටින් ලියා ගන්න තමයි මේක වෙන් කරලා තියෙන්නේ. ජනවාරි මාසේ ජනවාරි කැලෙන්ඩර් එක ඇඳලා ඒ විශේෂ වැඩ ටික ලියන්න ඉඩ හදා ගන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි ෆියුචර් ලොග් එක තියෙන්නේ. ඊළඟට my journey මේක මගේ ගිය අවුරුද්දේ බුලට් ජර්නල් එකේ තිබ්බේ නැහැ. ඉතින් මේ අවුරුද්දේ මම ඇඩ් කරගත්තා.
ඉතින් 2026 ජනවාරි වලින් පටන් ගන්න ගමන මේකේ දෙසැම්බර් වෙනකන් යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ යන අතරමඟදී අපිට වෙන විශේෂ සිදුවීම් එහෙම ඉමෝජි විදිහට ඇඳගෙන හෝ ලියාගෙන මේක නඩත්තු කරන්න පුළුවන්. ඉතින් අවුරුද්ද අවසානයේ මේක මැප් එකක් විදිහට අපිට බලන්න පුළුවන් අපි කොහොමද ඒ අවුරුද්ද ගත කරලා තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට සේවින් ට්‍රැකර් එක මේක නම් මට වෙන්නෙම නැති එකක්. ඒ නිසා මම ඉතින් විශේෂ කරලා මේක ලියාගත්තා. මොකද මට ඇත්තටම ජොබ් එකක් කරාට මම මාසෙට ඉතුරු කරන්නෙම නැති තරම් ඇත්තටම ඉතුරු වෙන්නේ නැහැ මේ තියෙන ආර්ථිකෙත් එක්ක. ඒ වුණාට මම බලාපොරොත්තු වෙනවා ජනවාරි ඉඳලා ඉතුරු කරන්න. ඉතින් මේකේ තියෙන්නේ රුපියල් දවසට රුපියල් 50ක් හරි ඉතුරු කරොත් ඒ 50ට අදාළ කහ පාටින් කොටුව පාට කරන්න. ඉතින් දවසට 100ක්ද 200ක්ද ඒ වගේ 1000ක් වෙනකම්ම මම ඉතුරු කරන්න දාගෙන තියෙනවා. ඉතින් අවුරුද්ද අවසානයේ අපිට බලන්න පුළුවන් අපි කොච්චර ඉතුරු කරලාද කියලා. මම හිතනවා දැන් මේකේ මේ කොටුව දවසට කොටුවක් අනිවාර්යෙන් පාට කරන්න එපේ. ඒ නිසා දවසට රුපියල් 50ක් හරි මම අනිවාර්යෙන් ඉතුරු කරයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ ජර්නල් බුක් එකේ මේකත් කරලා බලන්න. ඉතින් ඒකේ 8ම කොටසේ මම දාලා තියෙනවා ජනවාරි වලට මම කොච්චරක් ඉතුරු කරනවද, පෙබරවාරි වලට කොච්චරක් ඉතුරු කරනවද කියලා. අනේ විදිහට තමයි සේවින් ට්‍රැකර් එක හදාගත්තේ. ඊළඟට මම ආසම ට්‍රැකර් එක YouTube ට්‍රැකර් එක. ඉතින් මම YouTube channel දෙකක් කරනවනේ. ඉතින් එකක් අධ්‍යාපනික එකක් අනිත් එක මේ වගේ vlogs එකක්. ඉතින් මම මේකෙදී ජනවාරි වල මගේ channel එකේ ඉන්න subscribersලා ගාන, පෙබරවාරි වල ඉන්න subscribersලා ගාන වගේ වැදගත් දේවල් ලියා ගන්න තමයි මේක වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම mood tracker එක තමයි හදලා තියෙන්නේ. මම දවසේ මොන mood එකකද හිටියේ කියන එක තමයි ඒකේ දාන්න තියෙන්නේ. ඊළඟට weather tracker එක, ඊළඟට sleep tracker එක, මම දවසට පැය කීයක් නිදා ගන්නවද කියන එක තමයි ඒකේ ලකුණු කරන්නේ. ඊළඟට happiness tracker එක, ඊළඟට මම දාලා තියෙනවා crying log එක. ඉතින් මම ඇඬුවද නැද්ද කියන එක තමයි ඒකෙන් මාක් කරන්න තියෙන්නේ. ඉතින් මේකත් ගොඩක් වැදගත්. අපිට අවුරුද්දේදී අපිට සාරාංශයක් කරගන්න පුළුවන් අපි කොහොමද අවුරුද්ද ගත කරලා තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට මම දාලා තියෙනවා water tracker එක. මේක මට වෙන්නෙම නැති දෙයක්. වතුර පෙවෙනවා අඩුයි මට. ඒ නිසා මම මේ පාර හදාගත්තා එක බෝතලයක්ද බෝතල් දෙකක්ද බෝතල් 3ක්ද බොන්නේ කියන එක. ඊළඟට හෙල්ත් ට්‍රැකර් එක මේක මම 2025 පාවිච්චි කරේ නැහැ. ඒ වුණාට මම මේ අවුරුද්දට ඒක ඇඩ් කරගත්තා. මොකද මම ටිකක් අසනීප වෙන්න ගත්ත නිසා මම මේකෙදි මට වෙන අසනීප මාක් කරගන්න තමයි දාලා තියෙන්නේ. ඉතින් නිරෝගීව හිටියා නම් ඒකත් මාක් කරගන්න මේකේ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ පාර ට්‍රැකර්ස් ටික හදාගත්තේ. ඉතින් මම මේ අවුරුද්ද නම් මාසෙන් මාසෙට ජර්නල් එකේ නඩත්තු කරන්න හැදුවේ නැහැ. මොකද මට මගේ වැඩත් එක්ක මාසෙන් මාසෙට කරගෙන යන එක ඇත්තටම අමාරුයි. පේජ් හදන එක අමාරුයි. ඒ නිසා මම කරේ අවුරුද්දකටම හරියන විදිහට ට්‍රැකර්ස් ටික එහෙම හදාගෙන පොත හදාගත්ත එක. ඒක ඇත්තටම ගොඩක් කාර්යබහුල කෙනෙක්ට ගොඩක් ලේසියි. මොකද අපිට මාසෙන් මාසෙට පේජ් හදනවට වැඩිය අවුරුද්දම මාක් කරන්න තිබ්බම ඒක ගොඩක් ලේසියි. ඉතින් මොකද අපි ඒ වෙනකොටත් අවුරුද්දම හදාගෙන ඉවරයිනේ. ඉතින් මම හිතනවා දැන් අර පොතේ ගොඩක් පිට ඉතුරුණු නිසා ඒ වගේ මගේ ඩේලි ටු ඩූ ලිස්ට් හදාගන්න. ඒ කියන්නේ මම දවස දැන් මාසේ ජනවාරි මාසේ නම් ජනවාරි මාසේ දින ටික ලියාගෙන මට ඒ දවස්වල කරන්න තියෙන විශේෂ වැඩ ටික ලියාගන්න හිතාගෙන ඉන්නවා. මොකද පිටු ටිකත් අපරාදෙනේ ඉතින්. ඒ නිසා ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ බුලට් ජර්නල් පොත මම හදලා ඉවර කරේ. ඉතින් මම හිතනවා ඔයාලටත් මොකක් හරි අයිඩියා එකක් එන්න ඇති මේක බලලා කියලා. ඉතින් මෙතනින් මම වීඩියෝ එක නතර කරනවා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා. ඉතින් channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න මාත් එක්ක. ඉතින් හැමෝටම ආදරෙයි. හැමෝටම බුදු සරණයි.